හෙලෝ අය අපි ඔයා කරන බුක් ප්‍රොජෙක්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද ඔයා 23 තමයි මුලින්ම පටන් ගත්තේ මට මතක විදිහට. දැන් 23 පහ වෙලා දැන් අපි 26 වෙනකන් ඇවිත් තියෙනවා 2026. ඒතර මේදී ඔයා ගොඩක් වැදගත් සහ සමාජ අවධානය දිනාගත්ත පොත් කිහිපයක් කරා මම හිතන්නේ. ලෝගෝ ලේජ් එක ගැන පොත. ඊට පස්සේ කේන් චොක්සි ගැන පොත සහ රවින්ද්‍ර රන්දනි 26 මොන වගේද 26ට ඔයා මොනවද ප්ලෑන් කරලා තියෙන්නේ? 25 සහ 24 25 ප්ලෑන් කරපු පොත් කීපයක් මේ අවුරුද්දේ එන්න තියෙනවා. එකක් 24 පටන් ගත්ත මාටින් වික්‍රමසිංහ පිළිබඳව ස්ටඩි එකක් මායි මගේ කණ්ඩායමයි තාම රිසර්ච් ටික ෆයිනලයිස් කරමින් ඉන්නේ. මේ අවුරුද්දේ ඉවර වෙනකොට වගේ මැනියුස්ක්‍රිප්ට් එකක් නැත්නම් ඩ්‍රාෆ්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා. 26 ඇතුළත. 26 ඇතුළත සමහර වෙලාවට ඒක 24ත් යන්න පුළුවන්. මොකද අපේ ඇත්තටම මට අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහ ජාත්‍යන්තර සහ දකුණු ආසියාතික තින්ක කෙනෙක් හැටියට පෙන්වන්න. ඒ කලින් අර පෙනුනේ නැති පැත්තක් නේ. ඔව් මඩොල්දුව කොග්ගල ඒ ට්‍රිලොජි එක ලියපු ලේඛකයාට වඩා ඇත්තටම ඒ කියන්නේ ඊට වඩා ඔබ්බෙන් ගිය තින්ක කෙනෙක් හැටියට මාටින් වික්‍රමසිංහ පෙන්වන්නයි මේ පොතේ අරමුණ. ඒක මේ අවුරුද්දේ නැත්තම් ඊළඟ අවුරුද්ද පටන් ගන්නකොට වගේ මගේ අරමුණ ඒක එළියට දාන්න. ඊළඟට ප්‍රසිද්ධ හිටපු මුදල් ඇමති කෙනෙක්ගේ ජීවිත කතාව සහ 2022 ලංකාව මේ අත්දැකීමක් හැටියට ආපු ආර්ථික අර්බුදය පිළිබඳව පොතක් මායි ඔයයි මායි යාළු වෙලා අපි යාළුවෙක් හැටියට සැලකෙන රුමෙත් එක්ක මම කරනවා. ඒක මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම එළියට දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. කවුද මේ මුදල් ඇමති කියලා දැම්ම හෙලි කරන්නේ නැහැ. නමුත් ඒක පසු කාලීනව අපි ඒක නිකුත් එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. තව ප්‍රසිද්ධ ලාංකික බිස්නස්මන් ගැන පොතකුත් මායි ඔයයි මායි යාළුලා ඉන්න අපි දන්න හිරුන් මතීෂ මල්ලිත් එක්ක ඒ පොත කරන්නේ. ඒ බිස්නස්මන් කවුද කියලාත් මම දැන් එලි කරන්නේ නැහැ. ඒකත් පසු කාලීනව අපි එළියට දානවා මොන වගේ චරිතයක් ගැනද අපි මේ පොත කරන්නේ කියලා. ඊට අමතරව හෙට අනිද්දා මගේ ශාන්ත තෝමස් විදුහලේ 175 වෙනි සංවත්සරය නිමිත්තෙන් පොතක් අපි ලිව්වා. මම ලිව්වා ඔෆිෂල් එක හිස්ටරි පොතක්. ඒක සෙන්ට් තෝමස්ස් කොලෙජ් ඔෆිෂල් පබ්ලිකේෂන් එකක්. ඒක ඊළඟ මාසේ පබ්ලිෂ් වෙනවා දැක් වෙනවා. ඊළඟ මාසේ කියන්නේ පෙබරවාරි. ඊට අමතරව ඇත්තටම තව රිසර්ච් ප්‍රොජෙක්ට්ස් බුක් ප්‍රොජෙක්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඒවා මොන පැත්තකට හැරෙයිද කියලා තාම මට හිතා ගන්න බෑ. නමුත් 2027 2028ට යන පොත් ප්‍රොජෙක්ට්ස් ඇටියට ඒව සලකන්න පුළුවන්. දැන් මම නිම්සරකින් ඇහුවොත් නිම්සර මාත් එක්ක වැඩ කරලා තියෙනවා යම් කිසි තාක් දුරකට සමහර පොත් ගැන. මේ මම හිතන්නේ පොත් ප්‍රොජෙක්ට්ස් දෙකක නිම්සර මාත් එක්ක වැඩ කරා. නිම්සර කතා කරොත් ඒ පොත් කියන්නේ නිම්සර මම නිම්සර හම්බ වෙන්නේ 2021 ඊට පස්සේ ඒ ලෙවල් කරනවා දෙසැම්බර් 2022 ජනවාරි 2023. ඊට පස්සේ අපි දෙන්න සෙට් වෙනවා නොයෙකුත් පොත් ප්‍රොජෙක්ට්ස් වලට. නොයෙකුත් කියන්නේ නිම්සරයි මයි සෙට් වෙන්නේ පොත් ප්‍රොජෙක්ට්ස් දෙකකට. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. අපි මුලින්ම පටන් ගත්තේ චර්ච් ඔෆ් සිලෝන් එකෙන් කරන ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක කොහොමද පටන් ගත්තේ කියන එක ගැන. චර්ච් ඔෆ් සිලෝන් ඇන්ග්ලිකන්. හරි. එතකොට ඒක මට ගොඩක් ඉන්ටරෙස්ට් උනේ. මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මම ගෙවල් රත්නපුර මම කොළඹ ඇවිල්ලා මෙහි ඉගෙන ගත්තා. එතකොට ඒකත් එක්ක ලංකාවේ ස්කූල් සිස්ටම් එකේ තියෙන වෙනස්කම් සහ ඒක කොහොමද මේ වෙනකන් ආවේ කියන එක ගැන මට ලොකු ඉන්ටරෙස්ට් එකක් තිබ්බා. ඒත් එක තමයි මම අයියත් එක්ක මේ වැඩේට එකතු වුණේ. ඒක මයි උත්පලයි. එතකොට අපිට වෙන ස්කෝල් වලට යන chance එක හම්බුණා. අපි ජෙෆ්නා වලට ගිහින් බැලුවා. සෙන්ට් ජෝන්ස් කොලෙජ්. සෙන්ට් ජෝන්ස් ජෙෆ්නා ඊට පස්සේ රොයල් තෝමස්. ඒ වගේ ට්‍රිනිටි. අපි ඒගොල්ලෝ ස්කෝල් වල ගිහිල්ලා අපිට ලොකු ඒරියා එකක් අපිට කවර් කරන්න වුණා. ඒත් ඒක තාම ස්ටේජ් එකක් ෆයිනල් ස්ටේජ් එකට ගිහින් නැහැ. ඒත් මං හිතන්නේ තව පොතක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ පොත අපේ පොත මේ අවුරුද්දේ එළි දක්වන්න.
ඊට අමතරව ප්‍රසිද්ධ ලෝය කෙනෙක්ගේ පොතකුත් අපි කරන්න. සොත් අපි ගොඩක් දුරට ඇවිත් තියෙන්නේ ඒක තමයි පෙන්ඩිං මට්ටමේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට්ස් කවුන්සිල් කෙනෙක්. ප්‍රෙසිඩන්ට්ස් කවුන්සිල්. ප්‍රසිද්ධ ප්‍රෙසිඩන්ට්ස් කවුන්සිල් කෙනෙක්. ඇත්තටම මේ මුදල් ඇමති අපි අර මම කරන අර පොතත් ඒ පුද්ගලයාත් ප්‍රසිද්ධ ලෝය කෙනෙක්. මේ but moving on මොනවද රිසර්ච් පැත්තෙන් පොත කවුරු ගැනද මොකක් ගැනද පැත්තකට දාලා රිසර්ච් පැත්තෙන් මොනවද අපි ඉගෙන ගත්ත ස්කිල්ස්. මොකද මේකත් මගේ ප්‍රථම පළවෙනි වතාවට ඒ අත්දැකීම මම ලැබුණේ. ඔයාටත් ලැබුණේ ඒක පළවෙනි වතාවට කොහොමද ඒ ස්කිල්ස් ඔයා අඳුරගත්තේ? මම හිතන්නේ අපි ඉගෙන ගත්ත වැදගත්ම ස්කිල් එක තමයි අපි තේරුම් ගත්තා අලුත්ම අප්‍රෝච් එකකින් අයිඩියා එකක්. එහෙම නැත්නම් කෙනෙක් කරපු දෙයක් දිහා බලන්න. දැන් මම හිතනවා වෙන විදිහකට විශේෂයෙන්ම මම කියන්න කැමති මාටින් වික්‍රමසිංහ පොත ඒ වගේ ගත් එක උත්සාහයක්. රවීන්ද්‍රන්දනියත් එහෙමයි. ඒ කියන්නේ රවි ගැන අත්තරම් පොත් ඇති. උනාට මේක පොත් ආටිකල්ස් ගොඩක් ඇති. මේක වෙනම අප්‍රෝච් එක. අයි මට එක දෙයක් අහන්න තියෙනවා මේ වෙනකන් ආව පොත් වලින් ඔයා හිතන්නේ ඔයාට ලොකුම චැලෙන්ජ් එක උනේ මොකක්ද? ලොකුම චැලෙන්ජින්. එහෙම නැත්නම් දැන් යන පොත් හරි 2026 සාමාන්‍යයෙන් දෙන උත්තරේ තමයි හැම එකම චැලෙන්ජින්. ඒත් මට ඇත්තටම කියන්න පුළුවන් මට චැලෙන්ජින් උනේ මාටින් වික්‍රමසිංහ. මොකද මාටින් වික්‍රමසිංහ ගැන අපි ගොඩාක් දන්නේ ලේඛකෙක් නවකතාඥයෙක් හැටියට. නමුත් ඊට වඩා ඔබෙන් ගිය තීන්ක කෙනෙක්, ෆිලොසොෆර් කෙනෙක්. ඇත්තටම ගත්තොත් බුද්ධ ආගම ගැන නොයෙකුත් මත දැරුවා සහ සිංහල භාෂාව ගැන නොයෙකුත් මත දැරුවා. දෙවනි ස්ථානයේ හැටියට මම සලකන්නේ අර මුදල් ඇමතිගේ. මොකද ඇත්තටම ඒක අපි ආර්ථික අර්බුදය කාලයට යන පොතක් ඒක. ආර්ථික අර්බුදයේ කවුද පොලිසි ඩිසිෂන්ස් ගත්තේ මට කියන්න පුළුවන් එක දෙයක් තමයි අපි මේ පොතේ නොයෙකුත් පුද්ගලයින්ව ඉන්ටර්විව් කරා. including the current governor of the central bank Dr. Nandalal Veerasinghe සහ එවකට හිටිය foreign secretary Mrs. Aruni Wijewardena. ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා. මොකද ලොජිස්ටිකලි අපි ප්ලෑන් කරපු ටයිම්ලයින් එකට වඩා ඔබ්බට ගියා. මොකද අපි ගොඩාක් අය ඉන්ටර්විව් කරා. මම හිතන්නේ මේ පොත මුදල් ඇමති ගැන නෙමෙයි අතර මේ පොත ලංකාව ගැන. ලංකාව සහ ඒ සිටුේෂන් එක හැන්ඩල් කරන්නේ. මොකද ඔයා 2022 අර්බුදයේ අත්දැකීම් තිබ්බාට මටත් තිබ්බා. අපි හැමෝටම තිබ්බා. තෙල් නැති වෙච්ච එක ඒ ඔක්කොම. ඉතින් ඒ ඔක්කොම මේ පොතේ එනවා. සෝ ඔය දෙක තමයි ඇත්තටම ලොකු අභියෝග දෙකක්. ඒ අභියෝග පැත්තෙන් ඇත්තටම ලොකුම අභියෝගය වෙන්නේ මේ පොත් ප්‍රොජෙක්ට්ස් දෙක. පොත් දෙකනේ. නිම්සරට අන්තිමට කියන්න පුළුවන් මොකක්ද මේ රිසර්ච් ස්කිල් එක ගැන? රිසර්ච් එක ඇත්තටම ගොඩක් වටිනවා සහ අයියත් එක්ක ඉන්න ඇසිස්ටන්ට්ස්ලා ඔක්කොම වගේ දැන් අර ගොඩක් තරුණ අය ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් ඇස්පයරින් තැනකට යන්න try කරන අය. එතකොට අපිටත් ලොකු හෙල්ප් එකක්. මටත් ලොකු හෙල්ප් එකක්. ඕගොල්ලන්ගෙන් ඉගෙන ගන්න. අපි try කරනවා අපේ උපරිමය කරන්න. සහ මිනිස්සු නොබලන පැත්තකින් මේ රිසර්ච් අරගෙන ගිහිල්ලා ඒ අයිඩියාස් ඉස්සරහට ගෙන්න අපි try කරනවා. එහෙනම් thank you. thank you.